Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම වෙනද වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. හරි ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ජනවරි month එකට මම කොහොමද මගේ bullet channel එක setup කරගත්තේ කියලා. හරි ඉතින් මම ජනවරි month එකේ color theme එක විදියට මේ භාවිතා කරේ pink color එක. හරි ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඒ විදිහටම පෙබරවාරි month එකට එතකොට මාර්තු අන්නේ විදියට කොහොමද මගේ bullet channel එක හදාගත්තේ කියලා ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි ඉතින් 2026 අවුරුද්දට කොහොමද ඊයේ එක plan කරගත්තේ කියලා මම මගේ bullet journal වීඩියෝ එක කලින් දැම්මා. ඒ වීඩියෝ එක බලපු නැති යාළුවෙක් නම් ඒ වීඩියෝ එකත් බලන්න. මම link එක description box එකේ හරි first comment එකේ හරි දාලා තියන්නම්. හරි ඉතින් මම ජනවාරි මාසේ cover page එක හදාගන්න කලින් මම calendar එක add කරගත්ත ජනවාරි මාසේ. හරි ඉතින් මේ bullet journal එක හදද්දී මෙන්න මේ විදියටයි කරන්න ඕනේ, මෙන්න මේ විදියටයි හදන්න ඕනේ කියලා නීතියක් නැහැ, කිසිම rule එකක් නැහැ. ඔයාලට කැමති විදියට කැමති විදියට හදාගන්න පුළුවන්. එක්ක ඔයාට ඇඳලා මේක ලස්සන කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට Pinterest එකෙන් උනත් idea අරගෙන ඒවා print out අරගෙන එහෙමත් හාට හදාගන්න පුළුවන් මේ bullet journal එක කියන එක. හරි ඉතින් දැන් මේ මම හදාගන්නේ මම ජනවරි month එකේ cover page එක. මම මේකත් ගත්තේ මේ Pinterest එකෙන් print out එකක් අරගෙන තමයි මම මෙතන අලවන්නේ. ඊට පස්සේ color කරන්නම් කියලා තමයි හිතුවේ. හරි ඉතින් දැන් ඔයාලට පේන්නේ මම ජනවරි month එකේ cover page එක කොහොමද හදාගන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම කොහොමද මගේ ජනවරි month එකේ bullet journal එක setup කරගන්නේ කියලා බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් මම ආදරෙන් මතක් කරනවා මාව subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න. මම ඉස්සරහටත් ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
හරි ඉතින් මම මෙන්න මේ විදිහට තමා මගේ ජැනුවරි මන්ත් එකේ කවර් පේජ් එක හදාගත්තේ. හරි ඉතින් ඊළඟ පේජ් එක විදිහට මම ඇඩ් කරගත්තේ මගේ YouTube tracker එක. මම මේක හදාගත්තේ ජනවාරි ඒ කියන්නේ ජනවාරි මාසේ 1 වෙනිදා මට ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ගාන්න ලියා ගන්නවා. ඊළඟට ජනවාරි මාසේ 31 වෙනිදා කීයක් වෙලාද සබ්ස්ක්‍රයිබර්ස්ලා කියලා ලියා ගන්න. ඒ වගේම watch hours ගානත් මම මේකට ඇඩ් කරගත්තා. ඒ විදිහට තමා මම මගේ YouTube tracker එක හදාගත්තේ. හරි ඉතින් ඊළඟට මම හදාගත්තේ මගේ mood tracker එක. ඒ කියන්නේ මේ මාසේ පුරාවටම මම සතුටින්ද දුකින්ද තරහෙන්ද අන්න ඒ විදිහට මගේ mood එක track කරගන්න තමයි මම මේ mood tracker එක ඇඩ් කරගත්තේ. ඉතින් ඔයාලටත් මේ trackers විතරක් නෙමෙයි ඔයාලට මේට වඩා දේවල් ඒ වගේම මේට වඩා අඩු දේවල් ඔයාලගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව ඔයාලට ගැලපෙන දේවල් ජර්නල් එකට ඇඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම ඊළඟට ඇඩ් කරගත්තේ ස්ටඩි tracker එක. මේකත් ගොඩක් වැදගත් ඉගෙන ගන්න කෙනෙක්ට. ඊළඟ මාසේ මට එක්සෑම් තියෙනවා. ඉතින් මට මේ මාසේ මේ tracker එක ගොඩක් වැදගත් වෙනවා. මම මේක මේ පල්ලෙහාට ඇඩ් කරගත්තේ දින ටික එහා. ඊට පස්සේ මම තිරසතට ඇඩ් කරගත්තා පැය ටික. ඒ කියන්නේ පැය 2ක් පාඩම් කරා නම් මම highlight එක හරි පැඩික්ලම් එකක් හරි අරගෙන පළවෙනි දවසේ එතෙන් යනකම් highlight කරනවා. අන්න ඒ විදිහට තමයි study tracker එක මම හදාගත්තේ. ඊට පස්සේ මම මගේ බුලට් channel එකට ඇඩ් කරගත්තේ habit tracker එක. ඒ කියන්නේ ඔයාලට මේ මාසේ පුරාවටම ඉම්ප්‍රූව් කරගන්න හැබිට් තියෙනවා නම් අන්න ඒ දේවල් ටික දාලා තමා මම මේ habit tracker එක හදාගත්තේ. දැන් අපි හිතමුකෝ ඇල්බමේෂන් අහන්න වෙලාවක් ඒ කියන්නේ වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඔයාලට බුදුන් වදින්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ. අන්න ඒ ඔයාලට මිස් වෙනවා නම් ඔයාලට hair care එතකොට ස්කින් කෙයා අන්න ඒ දේවල් ඔයාලට මිස් වෙනවා නම් මේ tracker එකට දාගන්න පුළුවන්. අන්න ඒ විදිහට habit ටික tracker කරගන්න ඒවා හදාගන්න ඕන දේවල් දාගන්න තමා මම මේ tracker එක ඇඩ් කරගත්තේ. මං ඒ දවසට ඒ habit එක කරා නම් ඒ මේ චූටි කොටුව කලර් කරනවා. අන්න ඒ විදිහට තමා මම මේ habit tracker එක ඩිසයින් කරගත්තේ.
ඊළඟ පේජ් එක විදියට මම ඇඩ් කරගත්තේ monthly budget plan එක. හරි ඉතින් මේ විදියට මම තාම ජොබ් එකක් කරන්නේ නැහැ. ඉතින් මට ඉන්කම් එක විදියට හම්බ වෙන්නේ අම්මගෙන් අප්පච්චිගෙන් හම්බ වෙන දේවල් තමා. ඊට පස්සේ එක්ස්පෙන්සස් නම් ඉතින් ගොඩක් තියෙනවානේ. අම්මලා අප්පච්චිලා දෙන සල්ලි වලින් තමයි මම එක්ස්පෙන්සස් ටික කරගන්නේ. ඉතින් එන්නේ ඒ ටික මෙතනින් දාගන්න තමා මම මේ පේජ් එක ඇඩ් කරගත්තේ. ඊට පස්සේ මම ඇඩ් කරගත්තා ග්‍රැටිටියුඩ් පේජ් එක. මම වෙනම ජර්නල් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ග්‍රැටිටියුඩ් වලට. ඉතින් මම මේ මාසය පුරාවටම දේවල් ඒ කියන්නේ දැන් ජනවාරි මාසෙ ඉවර වෙනවනේ. අන්න ඉවර වෙනකොට තමා මම මේ ග්‍රැටිටියුඩ් පේජ් එකේ ලියන්න හිතාගෙන ඉන්නේ. හරි ඉතින් මම අවසාන පේජ් එක විදියට තමා ජනවාරි month එකේ අවසාන පේජ් එක විදියට තමා මේ ග්‍රැටිටියුඩ් දාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට එහෙම නැත්නම් මේකටත් වඩා දේවල් ඇඩ් කරලා ලස්සනට ඔයාගේ බුලට් ජර්නල් එක සෙට් අප් කරගන්න. ඉතින් ඔයා බුලට් ජර්නල් එකක් හැදුව යාළුවෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි ඉතින් බලන්නකො මගේ channel එකේ